ඉතින් මේනි මම ජාතික සංවර්ධන බැංකුවේ යාළගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේ අපි බලමු මේකේ කරියර් සයිට් එකට ගිහලා මේ තියෙන මෙයාලගේ රැකියාව නිකුත් කිරීම කරන කොටස. ඉතින් මේකේ තියෙනවා click to explore employment opportunities at NDB කියලා. ඉතින් මේකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වුණා රැකියාව බැරිතු ලොකු ප්‍රමාණයක් දාලා තියෙනවා ජාතික සංවර්ධන බැංකුවේ. මොනවද මේ රැකියාව බැරිතු ආට ගැලපෙන රැකියාවක් තියෙනවද කියන එක බලමු අපි මේ ජාතික සංවර්ධන බැංකුවේ. ඉතින් පළවෙනි එක තියෙනවා ඉන්ටර්න්ෂිප් ඉල්ලලා තියෙනවා ඔන්න HR සයිට් එකේ මම මේ view detail කියන එක ක්ලික් කරන්න. එතකොට මේ වෙබ් මේකට අදාළ ඇඩ්වර්ටයිස්මන්ට් එක බලන්න පුළුවන්. ඉතින් මේකෙදි කියනවාට මේ රැකියාව සඳහා ඇඳුම් කරනවා නම් school leavers are encouraged to apply කියලා කියනවා. ඉතින් ඔයා මේ වෙනකොට A level කරපු කෙනෙක් නම් ඔන්න ඔයාලා මේ සඳහා ඇඳුම් කරන්න පුළුවන්. ඒ වගේමයි කියනවා දැනට part qualification එකක් තියෙනවා නම් CQHRM හරි එහෙම නැත්නම් ඔයා ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එක HRM සයිඩ් එකේ එහෙම නැත්නම් උපාධියක් හරි වා කරමින් ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයාලට වැඩි chance එකක් තියෙනවා කියලාත් කියනවා. ඉතින් අත්‍යවශ්‍යම නැහැ try එකක් දීලා බලන්නවා. Excellent communication and interpersonal skills, detail oriented and highly organized කියලා කියනවා. Engage to learn proficiency in MS Office package කියලා කියනවා. ඉතින් මේ සඳහා ඔයාලට අයදුම් කරනවා නම් ඔන්න මේකට අයදුම් කරන්න පුළුවන්. මෙන්න මෙතන දීලා තියෙනවා apply for job කියලා මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකට යටින් තියෙනවා. ඉතින් මේ apply for job කියන ක්ලික් කරාට පස්සේ ඔයාලා මේ සඳහා අයදුම් කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා call center associate කියලා තියෙනවා. මම මේ view detail කියන එක පෙන්නන්නම් මේ සඳහාත් ඔයාලට ගිහිල්ලා. ඉතින් මේ සඳහා අයදුම් කරනවා නම් ඔයාලට මෙන්න මේ කියන සුසුකම් ටික තියෙන්න ඕන. මේකෙත් කියනවා school leavers who possess B passes for mathematics and English at GC ordinary level. ඉතින් ඔයාලට B තියෙන්න ඕන ගණිතය සහ ඉංග්‍රීසි කියන විෂයන් සඳහා. ඒ වගේම වයස අවුරුදු 22කට වඩා අඩු වෙන්න ඕන. එහෙම තියෙනවා නම් ඔයාලට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. ඉතින් මේකටත් ඔයා අයදුම් කරනවා නම් ඔයාලට මෙන්න මෙතන apply for job කියලා බටන් එකක් තියෙනවා. මේ apply for job කියන ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ සඳහා අයදුම් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ තියෙනවා මේකේ ඉන්ටර්න්ෂිප් කම්ප්ලයන්ස් සයිඩ් එකේ තියෙන ඔන්න මේ view detail කියන එක මම ක්ලික් කරන්න. ඉතින් මේ සඳහාත් ඔයාලට අයදුම් කරනවා නම් අයදුම් කරන්න පුළුවන්. මේකේ closing date එක තියෙන 2026 ජනවාරි මාසේ 12 වෙනිදාට කලින් ඔන්න අයදුම් කරන්න ඕන. ඉතින් මේකේ අපි බලමු අවශ්‍ය වෙන සුසුකම් මොනවද කියන එක. ඔයාලට මේ සඳහා අයදුම් කරනවා නම් undergraduate කෙනෙක් වෙන්න ඕන. ඔයා IT finance management සයිඩ් එකේ එහෙම තියෙනවා නම් ඔයාලට ඊට අමතරව ඔයාලට මෙන්න මේ කියන පොඩි qualifications ටිකක් ඉල්ලලා තියෙනවා. ඔයාලට හොඳ දැනුමක් තියෙන්න ඕන, IT knowledge එකක් තියෙන්න ඕන, MS Office package එක පුළුවන් වෙන්න ඕන කියලා හොඳ කතා කිරීමේ හැකියාවක් තියෙන්න ඕන කියලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔය රැකියාව බෑරු සඳහා ඔය අයදුම් කරනවා. මෙන්න මේ apply for job කියන එක ඔයා ක්ලික් කරන්න ඕනේ. එතකොට ඔයාලා මෙන්න මේ විදිහට මේ රැකියාව බෑරුතු හැම එකක්ම අයදුම් කිරීමේදී ඔයාලට ලැබෙයි වගේ නමයි email address එකයි ඔයාලට දීලා ඔයා CV එක මෙතනින් ක්ලික් කරලා desktop එකේ ඔයා save කරලා තිබුණා නම් ඒ හරහා ඔයාලට මෙතනින් attach කරලා මෙන්න මේ save and next දීලා මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තියෙන රැකියාව බැරිතු තුනට වඩා පළපුරුද්දක් අවශ්‍ය වෙනවා. associate manager transaction monitoring, senior banking associate retail MIS and NPR, senior deputy manager කියන මෙන්න මේ රැකියාව බැරිතුන සඳහා ඔයාලට සුසුකම් වලට අමතරව ඔයාලට ඊට අමතරව පළපුරුද්දකුත් අවශ්‍ය වෙනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයා මේ සඳහා කැමැත්තක් තියෙනවනේ පළපුරුද්දක් තියෙන කෙනෙක් නම් මේ ටික ඔයාලට බලන්න මම ඔයාලට description එකේ link එක දාන්න. වැඩි විස්තර බලාගන්න. ඉතින් මේ වීඩියෝ එක ඉස්සරහ කම්බමු.